හායි කොහොමද ඔයාලා හැමෝම හොඳින් නැති කියලා හිතනවා. අද අපි ගියා කොළඹ පිටකොටුවේ තියෙන ශිෆානි එන්ටර්ප්‍රයිසස් එකට. ඉතින් අපි ගිහින් බලමු ශිෆානි එන්ටර්ප්‍රයිසස් එකට යන ඔයාට ගන්න තියෙන ෆ්‍රැන්සි අයිටම්ස් මොනාද සහ ඒවල මිල ගණන් කොහොමද කියලා. වීඩියෝ එකට එන කලින් ස්පෙෂලි ටැන්ක්ස් කරන්න ඕන ශිෆානි එන්ටර්ප්‍රයිසස් එකේ ඕනටත් ඒක වැඩ කරන ස්ටාෆ් එකටත්. එයාලා ලොකු සපෝට් එකක් දුන්න අපිට මේ වීඩියෝ එක ලස්සනට කරගන්න. thank you so much ඔයාලා හැමෝටම. ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් Money Hub Bellගේ YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඒක ඔයාලා අපිට දෙන ලොකු support එකක්. මේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, තව කෙනෙක්ට බලන්න share කරන්න කියලාත් මතක් කරනවා. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. ඉන්නේ ශිෆානි එන්ටර්ප්‍රයිසස් එකට. එතකොට අපිට කියන්නේ ශිෆානි එන්ටර්ප්‍රයිසස් එකට ආවහම ගන්න තියෙන ප්‍රොඩක්ට්ස් මොනවාද? ළඟ තියෙන්නේ ඇක්සරිස් වල එයා බෙන් තියෙනවා, ඒ වගේ එයා ක්ලිප්ස් ඔව්. තියෙනවා, හෝම්ස් වර්ග තියෙනවා, ආ. බේබි ක්ලිප්ස්, බේබි අයිටම්ස් තියෙනවා, ඒ වගේ එයා ස්ලයිඩ්ස් තියෙනවා. ඒකට මේ එයා බැරට්ස් කියලා කියන්නේ ඒවා තියෙනවා, ස්ක්‍රන්චීස්. සාමාන්‍යයෙන් normally fancy items වගේ තමයි ගන්න තියෙන්නේ නේද? ආ. එතකොට මේ shop එකට එන්න පුළුවන් ලේසිම location එක මොකක්ද? ප්ලේස්ම ලොකේෂන් එක අපි මේ ඕල්පොට් මාවතෙන් ඇවිල්ලා හ්ම්. දෙවනි අරස් වීදියට ඇවිල්ලා ආයිත් මේ කුමාර වීදිය අන්තිම වමට හැරෙන්න ඕන. ඔව්. වමට හැරලා එද්දී වම් පැත්තම තියෙන පළවෙනි මාකට් එක 122 මාකට් එකේ තමයි මේ ෂොප් එක තියෙන්නේ. හරි. එතකොට ඔයාලගේ shop එකේ wholesale retail ගන්න පුළුවන්ද? අපි කරන්නේ හෝල්සේල් විතරයි. ආ. එතකොට wholesale ගන්න එක්කනේ සාමාන්‍යයෙන් දුර පළාත් වලින් ඉඳන් එනවනේ. එතකොට ඒගොල්ලොන්ට delivery part එක කොහොමද කරන්නේ? ඔව් අපි ඩෙලිවරි දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් කඩේට ඇවිල්ලා ඉතින් පළවෙනි පාර අපෙන් බඩු ගන්නවා නම් හ්ම්. කඩේට ඇවිල්ලා බලලා ඒකට සෙලක්ට් කරලා ගන්න පුළුවන්. හ්ම්. අපිට මේ ට්‍රාන්ස්පෝර්ට් ලොරි තියෙන ට්‍රාන්ස්පෝර්ට් වලට දාන්නත් පුළුවන්. ආ. එතකොට online එහෙම ගැනීමේ පහසුකම් තියෙනවද? මේ පුරුදු වුණාට පස්සේ ආ. WhatsApp හරහා අපේ items ටික බලන්න පුළුවන්. ඊට පස්සේ item ටික select කරා නම් ඒගොල්ලෝගේ account එකට deposit කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේ transport එකට දානවා. හරි. බොහොම ස්තුතියි. එහෙනම් අපි මේකේ තියෙන products බලමුද? හරි. මේ clips වල මේ පාට දෙකක් තියෙනවා. ආ. මේක ඇවිල්ලා මේ සුදු පාට, අනිත් එක මේ colour set එක. ඔව්. මේක දුසිම කියන්නේ 1 dozen කියන්නේ 12 pieces. හහ. 390යි. එතකොට එකක් cost වෙන්නේ 32.50යි. ආ. මේක අපේ wholesale price එක. ඔව්. සාමාන්‍යයෙන් retail විකුණන කට්ටිය රුපියල් 70ට රුපියල් 100ට වගේ ඒගොල්ලෝ විකුණනවා අරන් ගිහලා අපේ. ආ, එක කෑල්ලක් නේද? එක කැල්ලක්. ඔව්. එතකොට මේකෙන් ගන්නවා නම් මේ pack එකෙන් wholesale කොච්චර ගන්න ඕනේද? එක පැක් එකේ ගන්න පුළුවන්. එක pack එකක් ගත්තාම මේක wholesale ගන්නට ගන්න පුළුවන් නේද? හ්ම්. තව තියෙනවා මෙන්න මේ වගේ. ආ. මේක 1 dozen 12 pieces 540යි. එතකොට මේ එකක් cost වෙන්නේ රුපියල් 45යි. ආ. හරිද? ඒකේ සාමාන්‍යයෙන් colours 7කින් විතර ගන්න පුළුවන් නේද? ඔව් මේ ඒ කියන්නේ මේ එක set එකට පාට 6කින් දෙක දෙක එනවා. ආ. කේලි 12ක් එනවා. එතකොට දැන් මේක සාමාන්‍යයෙන් අපි හිතමු wholesale ගන්න එක්කන කෑලි 6ක් ගන්නවා කියලා මේ වගේ pack 6ක්. එතකොට ඔව්. මේකේ pack 6 design 6කින් අපිට ගන්න පුළුවන්ද? පුළුවන්. ආ. එකම design එකේ ගන්නත් පුළුවන්, design mix කරලා ගන්නත් පුළුවන්. හරි. මේ වගේ ලොකු clips තියෙනවා. මේක 480යි. එතකොට එකක් cost වෙන්නේ රුපියල් 40යි. ආ. මේකේ පාට set ගොඩක් තියෙනවා. හ්ම්. මේ වගේ පාට තියෙනවා, තනි කළු තියෙනවා, කළු වල sign black තියෙනවා, ඔව්. matte black උත් තියෙනවා. හරි. තව තියෙනවා මෙන්න මේ වගේ. හ්ම්. මේකත් cost වෙන්නේ 480යි. එතකොට එක කැල්ලක් වෙන්නේ රුපියල් 40යි. ඔව්. තව තියෙනවා මෙන්න මේ වගේ design. 480යි එකක් cost වෙන්නේ රුපියල් 40යි. ඒකට සාමාන්‍යයෙන් pack එකට කීයක් තියෙනවද? 12ද? පැක් එකට 12 එන්නේ. ආ. හරිද? මේවා සමහර ඒවා මං ගාව තියෙන item වල unbreakable. ආ. මේක 480යි රුපියල් 40යි cost වෙන්නේ. ඔව්. 480යි ආ. රුපියල් 40යි cost වෙන්නේ. මේක තනි black උත් තියෙනවා. තනි black උත් තියෙනවා නේද? එතකොට ඒකේ colours 7කින් 8කින් ගන්න පුළුවන් හැම එකෙම වගේ නේද? තව මේක තියෙනවා මේක 480යි. ආ. එකක් cost වෙන්නේ රුපියල් 40යි. ඕකේ sizes එහෙම කොහොමද? sizes එන්නේ නැද්ද? sizes තියෙනවා. මේක මේ ලොකු size ඔක්කොම 480යි ගොඩක්. හරි. item මේකට වඩා පොඩි size තියෙනවා 420ට 360කටත් තියෙනවා. ඒකත් මම ඔයාලට පෙන්නන්නම්. හරි. මේක matte black එක. ආ. ඒකෙම sign black එකක් තියෙනවා. මේ වගේ පාට set එකක් තියෙනවා. හරි.
ඉතින් මේවා 420යි. 420යි. 20යි. එතකොට එකක් කොස්ට් වෙන්නේ රුපියල් 35යි. ආ. මේකේ මේ කළු පාට දෙකම තිබුණා. දෙනට පාට සෙට් එක ඉවරයි. කළු විතරයි තියෙන්නේ. මම හිතන්නේ මේකේ ඩිසයින්ස් වලිනුත් තියෙනවා ඇති නේද? මික්ස් ඩිසයින් එකේ තියෙන්නේ. ආ. ඕල්ට ඕනම ඩිසයින් එක තෝරලා ගන්න පුළුවන්. හරි. මේ වගේ තියෙනවා. මේක 420යි. එකක් කොස්ට් වෙන්නේ 35යි. 35යි. ඔව්. මේක අන්බ්‍රේකබල්. ආ. බිම දාලා පහ ගන්නත් පුළුවන්. කැඩෙන්නේ නැවට මම පෙන්නන්නම්. හරි. එච්චරට හයිය කොලිටි වැඩි කියලා තමයි කියන්නේ නේද? හරි ඔව්. කැඩෙන්නේ. නිසා බය නැතුව ප්‍රොඩක්ට් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. මං ගා තියෙන අයිටම් වල 100ට 70ක් විතර අන්බ්‍රේකබල්. අර විශ්වාසයක් ඇතුව බඩු ගන්න පුළුවන්. මේ බටර්ෆ්ලයි ක්ලිප්ස් තියෙනවා. මේක 330යි. ලොකු සයිස් එක. එකක් කොස්ට් වෙන්නේ 27.50යි. 27.50යි. ඔව්. ඒකේ පොඩි සයිස් එකක් තියෙන මේක තමයි පෙන්නන්න. හරි. ඒක පොඩි සයිස් එක නේද? මේක 210යි. එතකොට එකක් කොස්ට් වෙන්නේ රුපියල් 17.50යි. 17.50යි. සාමාන්‍ය රීටේල් ගන්න එකට ලොකු ගාණක් තියලා දෙන්න පුළුවන් නේද? දෙන්න පුළුවන්. අපෙන් 17.50ට අරන් ගිහිල්ලා රුපියල් 50ට වගේ දෙන්න පුළුවන්. එකක්. හරි. එකක්. ඒක මොකද්ද? ඒකෙම තව පොඩි සයිස් එක. ඊළඟ පොඩි සයිස් එක. හරි. මේක 168යි කොස්ට් වෙන්නේ දුසිම. 168යි වෙන්නේ කොස්ට් එක. එතකොට එකක් කොස්ට් වෙන්නේ 14යි. 14යි. හරි. ඒකේ කලර්ස් වලින් ගන්න පුළුවන්. ඒක තියෙන පාට සෙට් 4ක් පහක් තියෙනවා. මේක තියෙනවා 390යි. 32.50යි. මේකේ කළු විතරයි තියෙන්නේ. මේක 360යි කොස්ට් වෙන්නේ දුසිම. එතකොට එකක් කොස්ට් වෙනවා රුපියල් 30යි. මේ ඩිසයින් එක තියෙනවා. මේකත් ඒ වගේ තමයි. මේකත් අන්බ්‍රේකබල් බිම දාලා පා ගන්න පුළුවන් කැඩෙන්නේ නැහැ. 360යි දුසිම එකක් කොස්ට් වෙන්නේ රුපියල් 30යි. හරි. මේ වගේ ඩිසයින් එකක් තියෙනවා. හරි. ගොඩක්ම පළවෙනි සැරේ shop එකට අවිල්ලා ගත්තොත් ගොඩාක් එක එක varieties වලින් ගන්න පුළුවන් නේද? ඇහෙන්න ගොඩක් එක එක designs වලින් අපිට තියෙනවා ගන්න නේද? ගන්නවා. මේක එතකොට කිව්වොත් මේක 360යි රුපියල් 30යි කොස්ට් වෙන්නේ. තව ඊළඟ පොඩි සයිස් එකට යනවා නම් අපි මෙන්න මේක තියෙනවා. හරි. මේක කොස්ට් වෙන්නේ රුපියල් 300යි. එතකොට එකක් රුපියල් 25යි වෙන්නේ. ඒකෙන් තව ඩිසයින්ස් තියෙනවා දෙන්න. ඒකේ බ්ලැක් එකෙනුයි එක එක කලර්ස් වලිනුයි ගන්න පුළුවන් නේද? ගන්න පුළුවන්. තව ඒකෙම අර සයිස් එකෙම චීප් ක්වොලිටි එකක් තියෙනවා. ගණන් අඩු මේකක්. මේක නෝමල් ක්වොලිටි එක ගානත් සෙහෙන අඩුයි. මේක 240යි කොස්ට් වෙන්නේ. එතකොට මේකට ඩිසයින් 4ක් පාක් තියෙනවා. එකක් රුපියල් 20යි වෙන්නේ. රුපියල් 20කට ගන්න පුළුවන් නේද? ගන්න පුළුවන්. අඩුම ගාන එකකට එකක් කියලා දෙන්න පුළුවන් රීටේල්. ඔව්. ඒ කියන්නේ මේ අපි කියන්නේ හෝල්සේල් ප්‍රයිස් හෝල්සේල් විතරයි දෙන්නේ රීටේල් දෙන්නේ නැහැ නේද? රීටේල් දෙන්නේ අපි. රීටේල් දෙන්නේ නැහැ හෝල්සේල් එකට අපිට ගන්න පුළුවන්. ගන්න පුළුවන්. චයිනීස් එක නෙමෙයි මේඩ් ඉන් තායිලන්ඩ්. හෙඩ් බෑන්ඩ් නේද? හෙඩ් බෑන්ඩ්. මේක 960යි කොස්ට් වෙන්නේ. එතකොට එකක් වෙන්නේ රුපියල් 80යි. මේක මේ ස්ටොක් ගොඩක් තිබුණා දෙනට ඉවරයි. දැන් තියෙන්නේ මේ පොඩි ස්ටොක් එකක් තමයි. සාමාන්‍යයෙන් මේක ගත්තොත් මේකේ ඉල්ලන ඕනම ක්වොන්ටිටියක් ඔයාලට දෙන්න පුළුවන්ද? දෙන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ ඕනම ඉල්ලන ක්වොන්ටිටියක් දෙන්න පුළුවන් හෝල්සේල් නේද? ඔව් දෙන්න පුළුවන්. මේකේ පාට සෙට් තියෙනවා. මේ වගේ කළු සුදු තියෙනවා. හරි. වයිට් එකේ පාට මල් දාපු එකක් තියෙනවා. හරි. මේක වෙඩින්ග්ස් වලට යූස් කරන බෑන්ඩ් තමයි මෙන්න මේක. මේකේ තියෙනවා ගෝල්ඩ් බෑන්ඩ් එකේ කළු පබුළු දාපු එකයි. ගෝල්ඩ් බෑන්ඩ් එකේ ගෝල්ඩ් පබුළු දාපු එක, ගෝල්ඩ් බෑන්ඩ් එකේ සුදු පබුළු දාපු එක, ගෝල්ඩ් බෑන්ඩ් එකේ පාට පබුළු දාපු එක. මේක මේ දුසිම කොස්ට් වෙන්නේ 450යි. එතකොට එකක් වෙන්නේ රුපියල් 37.50යි. 37.50යි. ඒකේ කලර්ස් තියෙනවද? තියෙනවා. ඒකත් මම පෙන්නන්න මේ තියෙන්නේ. මේ සෙට් එක නේද? ඒකේ ප්‍රයිස් අපිට පොඩ්ඩක් කිව්වොත් ඒක 450යි. එතකොට එකක් කොස්ට් වෙන්නේ 37.50යි. 37.50යි. ඒකෙන්ම කළු බෙන්ඩ් එකේ පාට පබුළු තියෙනවා. කළු බෙන්ඩ් එකෙන්ම සුදු පබුළු දාපු එකක් තියෙනවා. මේක කොස්ට් වෙන්නේ රුපියල් 360යි. එතකොට එකක් වෙන්නේ රුපියල් 30යි. එකක් වෙන්නේ රුපියල් 30යි. ඔව්. ඒකේ 12ක් නේද තියෙන්නේ? ඔව් 12යි තියෙන්නේ. ඒකට කියන්නේ පොනිටේල් හෝල්ඩර් කියලා. ඒ වුණාට මේ ලංකාව යූස් කරන වර්ඩ් එක ඇවිල්ලා වූල් බෙන් කියලා. මේක ලොකු සයිස් එක ඉම්පෝර්ට් එක 210යි කොස්ට් වෙන්නේ එක පැකට් එකක්. එතකොට එකක් කොස්ට් වෙනවා 17.50යි. මේක ඉම්පෝර්ටඩ් එක. ඕකේ.
මේකෙන්ම ලෝකල් එකක් තියෙනවා ලංකාවේ ගන්න එක. ආ මෙන්න මේ තියෙන්නේ. මේක මේක. ආ ඒක 120යි වෙන්නේ. හරි ඒකට එකක් රුපියල් 10යි. හ්ම් මේකෙන් පාට සෙට් එකක් තියෙනවා කළුත් තියෙනවා. ඒක අර ලෝකල් එකයි ඉම්පෝර්ට් එකයි කිව්වහම සාමාන්‍යයෙන් සයිසස් දෙකකින් වගේ පේනවා නේද ඔව් මේක අරක පොඩි ඉම්පෝර්ට් එක සයිස් එකෙනුත් ලොකුයි. ඔව් ගොඩක් දවස පාවිච්චි කරන්නත් පුළුවන් ඉම්පෝර්ට් එක. ආ මේක හයි ක්වොලිටි එකක්. හරි බොක්ස් එකම රුපියල් 200යි වෙන්නේ. ආ බොක්ස් එකට 30 pieces එනවා. හ්ම් එතකොට එකක් කොස්ට් වෙන්නේ රුපියල් 6යි 750ක් වගේ කොස්ට් වෙනවා එකක්. මේකෙනුත් අපිට බොක්ස් එකට පාට වලින් ගන්න පුළුවන්ද මික්ස් කරලා මේ තියෙන විදිහටම ගන්න ඕනේ. තියෙන මේ විදිහටම box ගන්න එකේ කළු සුදු තියෙනවා නම් ආ. ඒකම ගන්න ඕනේ. හරි මේකේ මේ පාට සෙට් එකනේ තියෙන්නේ. ඔව් මේ පාට සෙට් එකම ගන්න පුළුවන්. හහ මේක මේ විදිහටම ගන්න ඕනේ. හ්ම් එතකොට තනි ඒකේ කළුත් තියෙනවා. බොක්ස් එකට කෑලි කීයක් එනවද බොක්ස් එකට කේලි 30ක් එනවා. කෑලි 30ක් එනවා ඔව්. හ්ම්. ඔව් ඊළඟට අපි බලමු මෙන්න මේ quality holder. ආ මේක ඇවිල්ලා මේ පැකට් එකට කේලි 48ක් එනවා. හ්ම් මේ පැකට් එකම කොස්ට් වෙන්නේ 270යි. ආ මේකේ පාට ගොඩක් තියෙනවා. මේ වගේ පාට සෙට් එක තියෙනවා. ආ මේ පාට සෙට් එක තියෙනවා. හ්ම් මේ පාට සෙට් එක තියෙනවා. හ්ම්. ඒ වගේ බ්ලැක් එකක් තියෙනවානේ තනි කළුත් තියෙනවා. හ්ම්. සාමාන්‍යයෙන් ෆොටෝස් වල තනි කළු ක්ලියර් නැහැ. ඔව් ඒකෙම පොඩි එකක් තියෙනවා. ඒකත් මම පෙන්නන්නම්. හරි ඔව් මෙතන තියෙන්නේ made in Thailand products. ආ. මේකත් මේ එයා ක්ලිප්ස් තමයි. හ්ම්. මේ පොඩ්ඩක් එක්ස්පෙන්සිව්. ඒ වුණාට චයිනීස් එකට වඩා මේ ක්වොලිටි එක හොඳයි. ඕකේ ඔව් මේක ඇවිල්ලා රුපියල් 90යි කොස්ට් වෙන්නේ එකක්. ආ. මේක රුපියල් 80ක් කොස්ට් වෙනවා එකක්. හරි මේක දුසීම 480යි. එතකොට එකක් කොස්ට් වෙන්නේ රුපියල් 40යි. හ්ම්. මේක එකක් කොස්ට් වෙනවා රුපියල් 80යි. හරි මේක එකක් කොස්ට් වෙන්නේ රුපියල් 80යි. ආ. ඒකෙන්ම පාට තමයි මෙන්න මේ තියෙන්නේ. හ්ම්. මේක. මේක චයිනීස් එකට වඩා ක්වොලිටි එක හොඳයි. එතකොට කෑලි 6ක් තියෙනවා එකක් කිව්වම මේකේ ගාන හදාගන්න නේද ඔව්. මේක එකක් රුපියල් 80යි නේතකොට මෙතන පැකට් එක කේලි 6ක් තියෙනවා. එතකොට 480ක් වෙනවා පැකට් එකක්. ඔව් මේකේ ඩිසයින්ස් ගොඩක් තියෙනවා. මේ තියෙන එකේම ලොකු සයිස් එක. හහ මේක 120ක් වෙනවා එක කට්ටක්. හරි ඒකේ මේ පාට සෙට් එක තියෙනවා. මේ පාට සෙට් එක තියෙනවා කළු තියෙනවා. හ්ම්. ඊළඟට අපි බලමු මෙන්න මේක. මේකේ පාට සෙට් දෙකක් තියෙනවා. මෙන්න. එකක් කොස්ට් වෙන්නේ රුපියල් 90යි. ආ. මේකෙම කළුත් තියෙනවා. ඒකෙත් ලාර්ජ් එක නෙවෙයි පෙන්නන්නේ ස්මෝල් එක තියෙනවද මේ ඩිසයින් එකේ මේ සයිස් එක විතරයි තියෙන්නේ. හහ හරි මේක පොඩි සයිස් එක රුපියල් 170යි. මේකේ මේ පාට සෙට් එක තියෙනවා. හ්ම් මේ පාට සෙට් එක තියෙනවා. ආ. කළු සුදු තියෙනවා. ඒ කියන්නේ එකම ඩිසයින් එකම කලර්ස් වලින් සයිස් එක තමයි අඩු වැඩි වෙන්නේ නේද ඔව්. Size ඒ කියන්නේ එක මේ සයිස් දෙකකින් ආ. පාට සෙට් හතරක් පහක් එනවා. එහෙම යන්න පුළුවන් මේකට කියන්නේ යා බැරට්ස් කියලා. ආ. ස්ටයිල් ගොඩක් කට්ටිය යූස් කරනවට තමයි ස්ලයිඩ්ස් කියලා. 110යි. මෙතන තියෙනවා ඉන්දියන් ප්‍රොඩක්ට් කළු තියෙනවා. චයිනීස් එකක් තියෙනවා. ඕකේ අනිත් එක මේක මෙන්න මේ තියෙන මේ විදියට තමයි තායිලන්ඩ් ප්‍රොඩක්ට් පාට වෙන්නේ. මේක එකක් කොස්ට් වෙන්නේ 120යි. මේක මේ පාට සෙට් එක තියෙනවා. මේ පාට සෙට් එක තියෙනවා. ඒක පොඩ්ඩක් අපිට අරන් පෙන්නන්න ඉන්දියන් එකයි චයිනීස් එකයි වෙන වෙනම පොඩ්ඩක් පෙන්නන්න පුළුවන් ඔව්. මේ තියෙන්නේ ඒ වගේ නේද ඉස්සර මම පෙන්නන්න ඉන්දියන් ඩිසයින්ස් වලින් අපිට ගන්න පුළුවන් නේද මේ තියෙන්නේ මේකයි මේකයි ආ. මේකයි ආ. පෙටාවල මෙන්න මේ තියෙන්නේ කරන්නේ තායිලන්ඩ්. මේ ගල් දාපු අයිටම්ස් ටික. ඔව් මේ ඔක්කොම ඉන්දියන්. හරි අනිත් ඒවා ඔක්කොම චයිනීස්. ඕකේ මේවත් ඉන්දියන් මේක චයිනීස් එක. මේවා චයිනීස් ඒකත් මේ විදිහට තමයි එන්නේ. ඒ තමයි ඉතින් එකකට කීයක් එනවද 12ද ඔව් කාඩ් එකට 12ක් වෙනවා. මේක 390යි පොඩි සයිස් එක. හරි ලොකු එක 420යි. 25ක් වෙනවා. ඕකේ ඒ මොනවාද මේකත් ඒ වගේ ක්ලිප් එකක් තමයි. මේක දුසීම 420යි. එතකොට එකක් 35ක් වෙනවා. මේකේ ෂේප්ස් හතරක් තියෙනවා. ඒක ඉන්දියන්ද මේක චයිනීස් එක. චයිනීස් එක මෙන්න මේ තියෙන මේක 540 දුසීම. හ්ම්. එතකොට එකක් කොස්ට් වෙන්නේ රුපියල් 45යි. ආ. මේක සාමාන්‍යයෙන් රිටේල් දෙන්න පුළුවන් රුපියල් 100කට වගේ දෙන්න පුළුවන්. මේ තියෙන්නේ මේවා මේඩ් ඉන් තායිලන්ඩ්. ආ. සාමාන්‍යයෙන් පෙටාවල මේඩ් ඉන් තායිලන්ඩ් ප්‍රොඩක්ට් කරන්නේ අපි විතරයි. හ්ම්. මේක 200 කොස්ට් වෙන්නේ 960යි. ආ. එතකොට එක පීස් එකක් කොස්ට් වෙන්නේ රුපියල් 80යි. ආ. මේක ඔරිජිනල් තායිලන්ඩ් එක. මේකෙම ගාලා තියෙන මේඩ් ඉන් තායිලන්ඩ් කියලා. හ්ම්.
එකත් එකනුත් ගාලා තියෙන්නේ. ඒත් එක හොඳ quality නේද? ඒක ඒක මම high කියන්න පුළුවන් නේද? හ්ම්. මේක සාමාන්‍යයෙන් පේන්ට් යන්නේ හ්ම්. මාස ගාන පාවිච්චි කරන්න පුළුවන්. අතම ගාන මාස 6කත් විතර යූස් කරන්න පුළුවන්. ඒකත් මේක අයරන් ප්‍රොඩක්ට් එකක් තමයි. හ්ම්. මේක කොස්ට් වෙන්නේ එක කට්ටක් 110යි. 110. ඔව්. හ්ම්. එක දෙකක් කියලා දෙන්න පුළුවන් රීටේල්. රීටේල්. ඒකේ තව ප්‍රොඩක්ට් අයිටම්ස් තියෙන මාඩකට්. හරි. ඒක එක කට්ටක් කොස්ට් වෙන්නේ 120යි. ආ. මේක රීටේල් 250ට වගේ දෙන්න පුළුවන්. හරි. මුලින්ම තව පාට සෙට් එකක් තියෙනවා. හරි. ඒකත් කොස්ට් වෙන්නේ 120යි. හ්ම්. හරිද? හරි. ඒක තායිලන්ඩ් එකක් තමයි. මේ දැන් අපි ඔක්කොම පෙන්නන්නේ තායිලන්ඩ් අයිටම්ස් නේද? ඔව්. ඒකේ හ්ම්. මේක එක කට්ටක් කොස්ට් වෙන්නේ රුපියල් 90යි. 90. ඔව්. හ්ම්. එතකොට මේ දුසිම කොස්ට් වෙන්නේ 1080යි. හ්ම්. මේකත් මේඩ් ඉන් තායිලන්ඩ්. හරි. දැන් තායිලන්ඩ් එක ගොඩක් තියෙනවා. ආ. මේඩ් ඉන් තායිලන්ඩ්. හ්ම්. මේ සෙට් එකම බැලුවොත් ගොඩක් තායිලන්ඩ් අයිටම් එන්නේ කාඩ් එකට කෙලි 6යි. කැලි 6යි. ඒකලගේ පැකින් මෙතඩ් එක සේම තමයි. ආ. චයිනීස් එක වගේ දුසිමට $12ක් එන්නේ නැහැ. ඔව්. මෙන්න මේ තියෙන මේවා ඉන්දියන් ක්ලිප්ස්. ඕකේ. හරිද? මේක ලොකු සයිස් එකේ තියෙනවා පාට ගොඩක් තියෙනවා ඒකේ තනි කලොත් තියෙනවා. හරි. මේක කාඩ් එකම 72යි. කාඩ් එකම 72යි. 72යි. හ්ම්. එතකොට එක කට්ටක් කොස්ට් වෙන්නේ රුපියල් 6යි. හ්ම්. මේක කාඩ් පිටින් 150ට වගේ දෙන්න පුළුවන්. ආ. ඉතින් මේකෙන් පාට සෙට් එක. හ්ම්. ඒ කියන්නේ එකේ නම් ගොඩක් කලර්ස් වලින් තියෙනවා මික්ස් කලර්ස් වගේ නේද? ඒක මේ වගේ ගන්න එක. ආ. හහ. මේ වගේ තමයි යූස් ඔව්. කරන්නේ නේ. ෆොන්ට් මේක ඇතුළට දාලා හ්ම්. මේ වගේ වුණා හරි. හරි. මේකෙන්ම පොඩි සයිස් එකක් තියෙනවා. අහහ. මෙන්න මේ තියෙන්නේ මේක. ආ. ඒ කියන්නේ මේක රුපියල් 60යි කොස්ට් වෙන්නේ කාඩ් එකම. ඔව්. මේක සාමාන්‍යයෙන් වෙන තැන් වලට අපේ අයිටම් ගොඩක් 90ක අපෙන් ප්‍රයිස් එක අඩුයි. හ්ම්. ඒකේ මල්ටි කලර්ස් උත් තියෙනවා ප්ලේන් කලර්ස් උත් තියෙනවා නේද? තියෙනවා. ඔව්. ඉතින් හ්ම්. මේක තව ලොකු ඩිසයින් එකක්. ලොකු සයිස් එකේ වෙන හරි. ඩිසයින් එකක්. මේකත් කොස්ට් වෙන්නේ රුපියල් 72යි කාඩ් එකම. ආ. ඒකත් ඉන්දියන්ද? මේකත් ඉන්දියන්. ආ. ඒ කියන්නේ මේ රේන්ජ් එක නේද? ඔව් මේ රේන්ජ් එක. හ්ම්. තව මේ තියෙන්නේ මේ වගේ පොඩි ක්ලිප්ස් කාඩ් තියෙනවා. මේ තියෙන්නේ මේ ඔක්කොම කාඩ් එකම 45යි කොස්ට් වෙන්නේ. ඕකේ. මේක එක කාඩ් එක කොස්ට් වෙන්නේ රුපියල් 72යි. ආ. මේ තියෙන්නේ මේකත් කොස්ට් වෙන්නේ එක කාඩ් එකක් රුපියල් 72යි. ආ. ඒකේ මේකේ කාඩ් මේ එකට විදිහට තමයි කීයක් ගන්න. තියෙනවද? 12ක් එනවා. 12ක් එන. මේ විදිහට තමයි ගන්නෙ. හ්ම්. ඒවා චයිනීස්. මේක ඉන්දියන් එකක්. ඒකත් ඉන්දියන් එක. ඉන්දියන් එක මේ වුණාට ක්වොලිටි එක හොඳයි. හයි ක්වොලිටි. ආ. ඒකෙම ලොකු සයිස් තියෙනවා කාඩ් එකම රුපියල් 90යි කොස්ට් වෙන්නේ. ඔව්. කාඩ් එකට කේලි 12ක් එනවා. ආ. මේකේ සයිස් 3ක් තියෙනවා. ආ. ඒකේ ප්‍රයිස් එක කොහමද? මේක කාඩ් එකම රුපියල් 90යි. රුපියල් 90යි. 90යි. ආ. ඒකට වඩා චුට්ටක් පොඩි එක තියෙනවා මේ කාඩ් එකම රුපියල් 80යි. රුපියල් 80යි. සයිස් එක පොඩි අරකට වැඩි නේද? පොඩි ඔව්. හ්ම්. ඒකට වඩා තව පොඩි එකක් තියෙනවා මේ කාඩ් එකම 54යි කොස්ට් වෙන්නේ. කාඩ් එකම 54යි. 54යි. ආ. ඒ වගේ මෙතනත් තියෙනවා බේබි ක්ලිප්ස්. ඕකේ. මේ තියෙන්නේ මේවා 180යි කොස්ට් වෙන්නේ. ආ. 180යි. ඔව්. තව ඩිසයින්ස් ගොඩක් තියෙනවා මේ වගේ. හ්ම්. වෙනට ස්ටොක් ඉවරයි. ඔව්. ස්ටොක් ආවම අපි දානවා. හරි. දෙනට තියෙන මේ ඩිසයින්ස් ටික විතර මේ කාඩ් එකම 180යි. කේලි 12ක් තියෙනවා මේකේ. කැලි 12ක් තියෙනවා. ඒ වගේ තමයි මෙතනත් තියෙන යෝගේ සෙට් එකක් නේද? ඔව්. මේවා කාඩ් එකම 150යි. ආ ඕකේ. කාඩ් එකම 150යි කොස්ට් වෙන්නේ. එතකොට එකක් 12.50යි ජෝඩුව 25ක් වෙනවා. ආ එතකොට මේ කාඩ් එකෙත් එක එක ඩිසයින්ස් වලින් අපිට බලා ගන්න පුළුවන්. පුළුවන් ඔව්. හ්ම්. මේ තියෙන ඩිසයින්ස් ටික. හ්ම්. ආ මේක සාමාන්‍යයෙන් කළු 50 ගොඩක් යූස් කරන්නේ සලූන් වලට තමයි. ඕකේ. මේක එක 50 කොස්ට් වෙන්නේ රුපියල් 50යි. දුසීම 600යි. ආ. හරිද? මේ වගේ 50 තියෙනවා. හ්ම්. ඊළඟ අපි බලමු මෙන්න මේ වගේ තියෙනවා. හ්ම්. ඊට පස්සේ බලමු මේ ටේල් කොම් කියලා කියන්නේ මේකට. ඔව්. ගොඩක් අය යාටසින් කරන කට්ටිය දන්නා මේ 50 ගැන. හරි. මේක හැන්ඩල් කොම් එක. ආ ඒක කලර්ස් දෙකකින් වගේ තියෙනවා නේද? තියෙනවා. මේක මල්ටි කලර්ස් එන්නේ black and white. හ්ම්. ඊළඟට අපි බලමු මේක තායිලන්ඩ් 50 ටිකක්. ආ ඒ තායිලන්ඩ් අයිටම්ස් තායිලන්ඩ් ඔරිජිනල් තායිලන්ඩ් එක අපිම ගිහලා අපි ළඟ තියෙන ඉම්පෝට් බෝඩ් ඔක්කොම අපිම ඉම්පෝට් කරන අයිටම්. හ්ම්. මේක කාඩ් එකම කොස්ට් වෙන්නේ 330යි. 330යි. ඔව්. එතකොට එකක් කොස්ට් වෙන්නේ රුපියල් 66යි. හ්ම්. මේකේ මේ වගේ තියෙනවා.
මේ වගේ තියෙන මේක 330 එක කොස්ට් වෙන්නේ රුපියල් 66යි. ආ. මේක ටයිලස් එකට වඩා ක්වොලිටි හොඳයි. මේ එන්ඩ්ලේම හරි මහත්තයි. මේකේ ටයිලස් එකේ මේ එන්ඩ්ල එක පොඩ්ඩක් මේකට වඩා ඉන්නේ. ආ. ඒක සාමාන්‍ය මේ වගේ තමයි කොස්ට් වෙන්නේ හෝල්සේල්. ආ. ඒකෙම පොඩි සයිස් තියෙනවා. පොඩි 50 නේද? පොඩි 50 මේක 50ව 5කට මිර දෙකක් එනවා. පොකට් මිර දෙකක්. ඕකේ. මේක තායිලන්ඩ් ප්‍රොඩක්ට් එකක් තමයි. ආ. මේක ඇවිල්ලා මේ සයිස් එකට ගන්න යා ක්ලිප් එකක්. ඔව්. එකක් මම ඔයාලට කඩලා පෙන්නන්නම්. ආ. මේකත් මේඩ් ඉන් තායිලන්ඩ්. ආ. මේකෙන් මේ වගේ ගන්න එකක්. සයිඩ් එකට ගන්න එකක්. ආහා. මේක සාමාන්‍යයෙන් ගොඩක් යූස් කරන්නේ ඉතින් මේ දවස්වල අර හෙල්මට් දාන්න ගේනු කට්ටියන්නේ. ඔව්. ඒගොල්ලෝ ගොඩක් මේ වගේ සයිඩ් එකට ගන්න කටු තමයි යූස් කරන්නේ. නැත්නම් අර අනිත් එක හෙල්මට් එකට වදිනවා. ඒකෙත් 6ක් එනවා නේද? ඒකත් කාට් එකට ආයෙ ඉන්නේ. ෆයිනල් අයිටම් පොඩ්ඩක් මම කිව්වා ගණන් වැඩි කියලා. ඒක හෝල්සේල් කොස්ට් වෙන්නේ 130යි. ඔව්. මේ අයිටම් එක නම් ක්වොලිටි. ඔව්. ඒක 158 වගේ දෙන්න පුළුවන් රීටේල්. ඔව්. සාමාන්‍යයෙන් අපි තායිලන්ඩ් අයිටම්ස් කියවම ක්වොලිටි අතින් හයි නේද? ඔව්. ටයිල්ස් එක ප්‍රයිස් එක අඩුයි. ඔව්. ඒක තායිලන්ඩ් ප්‍රොඩක්ට් එකක් තමයි. මේකට කියන්නේ මැජික් බන් කියලා. ඕකේ. the instant magic bun. මේ ගොඩක් කට්ටිය දෙකලා ඇති මේකෙන් මෝස්තර 10ක් වගේ දාන්න පුළුවන්. අපෙන් අරන් ගිහලා ගොඩක් කට්ටිය මේ පැසෙන්ජර් බස් වල එක එක මෝස්තර දාලා විකුණවලක් තියෙනවා. කට්ටිය මේක අරන් ඇති රුපියල් 100ක් 200ට එම අරන් ඇති. ඔව්. මේක තායිලන්ඩ් එක චයිනීස් එක නෙමෙයි. ඒකේ එකයි එන්නේ නේද? ඔව් කාඩ් එකට එකයි එන්නේ. මේක දුසීම 820යි. එතකොට එකක් කොස්ට් වෙන්නේ රුපියල් 60යි. මේ ගොඩක් කට්ටිය මේකත් හොයනවා. කාටවත් දන්නේ මේක පෙටාවල කොයිද තියෙන්නේ කියලා. එතකොට මේ ෂොප් එකට ආවොත් ගන්න පුළුවන්. ඔව්. මේක ඒ කාලේ ඉඳලා අපි කරන අයිටම් එකක්. වැඩි ප්‍රසිද්ධ නෑ නේද? ඒ කියන්නේ කොහෙද තියෙන්නේ කියලා ප්‍රසිද්ධ නෑ. නෑ ප්‍රසිද්ධ නෑ ඒක ගයිස් එක. එකම ඔයා මේ ඔන්ලයින් එකෙන් දෙකලා ඇති 200 250 එම දාලා තියෙනවා. ඔව්. ඒ අර අපෙන් අරන් ගිහලා තමයි ඒගොල්ලන් දාන්නේ. හරි. මේක එයාප්‍රට් එක එයාප්‍රට්ස් එක. ඕකේ. මේ ලංකාවේ ගොඩ කට්ටිය කියන්නේ මේකට ස්ලයිඩ් කියලා තමයි මම කලින් කිව්වා. ඔව්. මේක මේ වගේ ගන්න. පිටිපස්සේ තියෙන මෙන්න මේ වගේ බේස් එකක්. හහ. මේ විදිහට තමයි ගන්න. මේක ඩිසයින්ස් ගොඩක් තියෙනවා මේ සයිස් එකේ. ඕකේ. මේක කොස්ට් වෙන්නේ එක කට්ටක් රුපියල් 90යි. හා. රීටේල් 200ට වගේ දෙන්න පුළුවන්. ඒකෙත් පැක් එකට 3යි දෙන්නේ. මේ කාඩ් එකට 3ක් එනවා. හා. ඒක නම් ලස්සනයි නේ ගොඩක්. ඔව්. මේක උඩින් මේ පින් කරලා තියෙන්නේ. ඒක මේ අර මේ මිඩල් ලේයර් එක තමයි ඩිසයින් එක. ඔව්. උඩින් යටින් දෙපැත්තෙම ලැමිනේට් කරලා තියෙන්නේ මේක. ඩිසයින් එක කියන්නේ මෙතින්. ඕකේ ඕකේ. මේක උඩින් පේන්ට් නෙමෙයි කරලා තියෙන්නේ. හහ. මේකත් ඒ වගේ තමයි. ඒකෙම හීනි එකක් තියෙනවා නේද? මේක මීනි එක තියෙනවා මේක එක කට්ටක් කොස්ට් වෙන්නේ රුපියල් 70යි. මේක දෙක දෙකක් තියලා දෙන්න පුළුවන් රීටේල්. ඒක මාර ලස්සනයි හැබැයි නේද? ඔව්. මේවා ස්ක්‍රන්චි අයිටම්ස්. මේක මේ ලෝකල්ස්. මේ ලංකාවේ හදන එක. හරි. මේක දුසීම කොස්ට් වෙන්නේ රුපියල් 300යි. එතකොට එකක් කොස්ට් වෙන්නේ රුපියල් 25යි. හා. මේකේ පාට සෙට් තියෙනවා. ඒකෙත් ලොකු පොඩි තියනවාද? එකම සයිස් එන්නේ. ෆ්‍රී සයිස්. හහ. මේක මේ ඒකෙන්ම තල කළු. බ්ලැක් නේද? ඔව් බ්ලැක් එන්නේ. මේක 300 දුසීම 25ක් කොස්ට් වෙනවා එකක්. හා. මං කියන්නේ ඔක්කොම මේ හෝල්සේල් ප්‍රයිස්. මේක රිටේල් ප්‍රයිස් එක ඔයගොල්ලෝ කම්පෙයාර් කරන්න එපා. මං කියන ප්‍රයිස් එක හෝල්සේල් ප්‍රයිස්. හෝල්සේල් ගන්න ඒගොල්ලන්ට විතරයි නේද? විතරයි ඔව්. තව ඒකෙම මේ වගේ ඩොට් print එකක් තියෙනවා. හා. ඒක වෙරයිටිස් වලින් තියෙනවා ගන්න නේද? ඔව්. එතකොට අපිට කියන්න අවසාන වශයෙන් මේකේ ෂොප් එකේ ඕපනින් ඩේස් කොහොමද තියෙන්නේ? ඕපනින් ඩේස් Monday to
Saturday. හා Monday to Friday morning 9 to evening 6 වෙනකන් හැරලා. හරි Saturday morning 9 to evening 5 වෙනකන් හැරලා. හරි එතකොට ඉරිදා නිවාඩු. හරි එතකොට ෂොප් එකට එන්න බැරි එකකට ඔයගොල්ලෝ කන්ටැක්ට් කරගන්න ටෙලිෆෝන් නම්බරේ පොඩ්ඩක් කියන්න පුළුවන්ද? Note 777 876 283. හරි එහෙනම් අපි WhatsApp කරා contact කරන්නත් පුළුවන්. හරි එහෙනම් බොහොම ස්තුතියි. Okay, thank you.